දක්ෂ ලංකාවේ අග්‍රගණ්‍ය බෞද්ධ ශිල්පශාලිකාව වන මහින්ද විද්‍යාලයට ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානීද මෙල් විසින් එකතු කර නාමකරණය උනේ මහින්ද තමයි ඉස්කෝලේ කියලා. ඒ නාමකරණයත් එක්ක මහින්දේ තමන්ගේ ජීවිතය කරගත්ත මහින්දේ තුල වෙසුණු ආදරණීය මහින්දයන් සෑමදාම ඒ වදනට ඒ වචනයට අරුතක් එකතු කරන්න සමත් වුණා. හැමදාම කොතන ගියත් ඔවුන් ප්‍රකාශ කරේ මහින්ද තමයි ඉස්කෝලේ කියලා. ඉතින් ඒ වචනයට ඒ වාක්‍යයට අරුතක් එකතු කරන්න මෙවර 2024 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිනු ශිෂ්‍යයන් සමත් වී තිබෙනවා. ඉතින් අද මහින්දට අපි ආවා ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව, ඔවුන්ගේ ජයග්‍රහණයට මඟ පාදපු ගුරුවරුන් පිළිබඳව ඔබට කතා කරන්න ඔවුන්ගේම අදහසින්. අපි සමගින් එකතු වෙනවා ජීව විද්‍යා අංශයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා දිවෙනේ 20 වෙනියා සහන් කාවෙන්ද. ඉතින් සහන් ඔබගේ ප්‍රතිඵලය දිස්ත්‍රික් ප්‍රථමයා කියලා දැනගත්තයින් අනතුරුව ඔබට මොන වගේ හැකියාවක් දැනුනේ මේ මොහොතේ? ඇත්තටම ඊටමත් සතුටක් දැනුණා. කියන්නේ අම්මලාට හරි සතුටුයි මගේ පාසල් ජීවිතයේ අන්තිම කඩේම මේ තරම් හොඳට උමා කරන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඔබගේ මේ ජයග්‍රහණයේ අපට පෙනෙන ඉලක්කමක් විතරයි. හැබැයි මේ ඉලක්කම ඇතුලේ හැඟවිච්ච ලොකු කතාවක් ඇති ඔබගේ. අපි ඒ කතාව ගැන කතා කරමු. ඇත්තරම ගොඩක් මහන්සියලා ගත්ත ප්‍රතිඵලයක් මේක. ඇත්තටම ඉස්කෝලේ හැමදාම එන එකත් ගොඩක් ලොකු අභියෝගයක්. ඉස්කෝලේ බස් එකේ ඇවිල්ලා ඒ කඩේම් ටික එහෙම කරගන්න ලැබිච්ච එක හැමදාම වාර විභාග ලියන එක ඒ ටික හරියට කරගෙන ගොඩක් ලොකු කැපවීමක් කරලා සමහර දවස්වලට නිදි මරාගෙන එහෙම කරලා තමයි මේ තැනට ආවේ. අනිවාර්යයෙන්ම ඒ අධිෂ්ඨානය මත ඒ කැපකිරීම මත ඔබගේ නමයට අමතරව විශාල පාර්ශ්ව ගණනාවක් ඔබගේ ජයග්‍රහණයට රුකුල් වෙන්නද? ඒ පාර්ශ්ව සහ පාසල ගැන කතා කරමු. ඇත්තටම මට පෙර පාසලේ ඉඳලා අධ්‍යාපනය කරන හැම ගුරු භාවත එක්කම උපදෙස් දුන්න හැම ගුරු භාවත එක්කම මේ අවස්ථාවේ ස්තුති පද ගන්නවා. ඇත්තටම මම මහින්ද විද්‍යාලයේ A-level වලට කරද්දී ජීව විද්‍යාංශයේ ඇත්තටම විද්‍යාංශයේ ගුරු භාවතුන් හැමෝම මාර උදව්වක් කරා. ඊට අමතරව විද්‍යාගාර පහසුකම් සපයපුවේ සර්ලා මිස්ලා ඒගොල්ලෝ ගොඩක් ලොකු උදව්වක් කරා. අපි එතරම් මගේ ගෙදර අම්මා තාත්තා අක්කා ඒගොල්ලෝ ගොඩක් ලොකු උදව්වක් කරා මට. ඒ හැමෝගෙම උපකාරමත් තමයි මට මේ තැනට එන්න ලොකු සවියක් වුණේ. ඉතින් මම මේ අවස්ථාව කරගන්නවා. ඒ හැමෝටම ස්තුති පොද කරන්නේ. අනිවාර්යයෙන්ම සහම් ඔබගේ අධිෂ්ඨානය ඔබගේ කැපකිරීම අවසානයේ ජයග්‍රහණයක් මතින් ඔබට දක්න ලැබුණා. සුබවතනවා ඔබගේ අනාගතයට අනාගත මහින්දට වෛද්‍යවරයෙක් වෙන්න කියලා අපි මහින්ද රජා විදිහට ප්‍රාර්ථනා කරනවා. සුබවතනවා ඔබට. එතුවන්නේ කලා අංශයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා රමේෂ් ඉඳුවර. රමේෂ් අපි ඔබත් එක්ක කතා කරද්දී රමේෂ් කිව්ව දෙයක් තමයි රමේෂ් සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ සාමාර්ථයක් ඉහළ ප්‍රතිඵලයක් ලබාගෙන තමයි උසස් පෙළට එන්නේ. උසස් පෙළ කලා අංශය තෝරගන්න. අපි සාමාන්‍ය සමාජ සම්මුතියේදී ඉන්නේ ළමෙක් සාමාන්‍ය පෙළ විභාගය තුළ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගත්තොත් විද්‍යා ගණිත විෂය ධාරාවන් හැදෑරිය යුතුයි කියලා. නමුත් ඔබ හොඳ රිසර්ච් එකක් ලබාගෙන සාමාන්‍ය පෙළදී හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන ඔබ තීරණය කරනවා නෑ මම කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා කියලා. ඒ තීරණය ගන්නේ ඇයි? සහ ඒ තීරණය ගනිද්දී මම අර කලින් සමාජ සමුදීන්ගෙන් ඔබට මොන වගේ බලපෑමක්ද ඇති වුනේ? ඔව් ඇත්තටම කියන්න ඕන මට ගෙදරින් එහෙම ලොකුවට බලකිරීමක් කරේ නෑ. සමහර නෑදෑයෝ එහෙම කිව්වා හැමෝම වගේ ඒ 7ක් ඒ 8ක් ගත්ත නිසා සයන්ස් මැත්ස් වලට අනිවාර්යෙන් යන්නේ කියලා. ඒත් මං කැමතිම පාත් එක තමයි ලෝපාත්ත නීතිමය ශාස්ත්‍රයේ පැත්තට ගිහිල්ලා එතනින් ඉහළට යන්න තමයි මම ගොඩම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් මම ඒකට හරිම පාත් එක තෝරගත්තා. අද ඉතින් මේ ලැබුණු රිසල්ට් එක මම එදා ගත්ත නිවැරදි තීරණේ ප්‍රතිඵලයක් කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. අනිවාර්යයෙන්ම රමේෂ් මම ඔබට සොඳුරු මොහොතක් මතක් කරනවා. ඔබගේ ප්‍රතිඵල නිකුත් වුණ දවසේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ විභාග අංකය ආදානය කරලා ප්‍රතිදාන විදිහට ඔබ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා කියන ප්‍රතිඵලය ඔබට දක්න ලැබෙනවා. මේ මොහොත ගැන අපි කතා කරමු. මොන වගේ හැඟීමක් ඔබට මේ මොහොත දැනුනේ? ඔව් ඇත්තටම ගොඩම සතුටක් දැනුණා. ඉස්සරට කඳුළු පාවා කොහොමත් මම ඒක බලාපොරොත්තු වෙමින් හිටියේ. මොකද පන්තිවල ගුරුවරුත් මේ අන්තිම කාලේ රිසල්ට් වල ලකුණු පේපර්ස් වල ලකුණු බලලා කිව්වා දිස්ත්‍රික්කයේ අනිවාර්යයෙන්ම මුල් රෑන්ක් වලට එනවයි කියලා. ඉතින් ඒක එක කොහොම හරි මට ඒ තැනට ගුරුවරුන්ගේ විශ්වාසයත් ආරක්ෂා කරගෙන ඉස්කෝලේ ගෞරවයත් රැකගෙන අභිමානයක් මේ ලබා දීලා ඒ වගේ හොඳ තැනකට එන්න මට අන්තිමටම හැකියාව ලැබුණා. ගොඩම සතුටුයි. අනිවාර්යයෙන්ම රමේෂ් බෙහෙවින් ස්තුතියි අපි සමග එකතු වුණාට. ඉතින් අනාගත නීතිඥවරයෙක් අපි සමග එකතු වන්නේ ඔබට සුබ පතනවා. ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියන්නේ.
විද්‍යා කලා වාණිජ අංශයන්හි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා මහින්ද විද්‍යාලය තුළින් බිහි වෙද්දී ගණිතංශයේ දිස්ත්‍රික්කයේ දෙවනියත් මහින්ද විද්‍යාලය තුළින්ම තමයි බිහි වෙන්නේ. අපි සමේ එකතු වෙනවා පුන්සර නෙතදුන්. පුන්සර ඉතින් අපි ඔබගේ ඉතිහාසයට යමු. ඉතිහාසය කියලා කියන්නේ ඔබ උසස් පෙළ විභාගයේ පළවෙනි පාරට පන්තියේ වාඩි වෙන දවස. ඒ දවස සහ අද දවස ගැන කතා කරද්දී ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? එදා පටන් ගත් සටන අද ජයග්‍රහණයකින් අවසන් කරද්දී මොන වගේ හැඟීමක්ද ඔබට කියන්න තියෙන්නේ? ඔව් ඒකේ එදා දවස ගැන කිව්වොත් ඒක දැන් අද ඉන්න තත්ත්වයට එක්ක බැලුවාම ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ පටන් ගනිද්දි මෙහෙම අර රෑන්ක් එකක් ගන්න ඕන කියලා එහෙම අදහසක් තිබ්බේ නෑ. පොඩිම කිව්වොත් අර ෆිසික්ස් වල මුල්ම විභාගෙට මට තිබ්බේ 144යි. ඊළඟට ඒ අතරතුර කාලේදී අපිට සෑහෙන උදව් හම්බුණා. දැන් මේ ඉස්කෝලේ සර්ලාගෙන් සහ ඒ කට්ටිය අපි වෙන වෙනම හොයලා බලලා අපිට උදව් කරා. ඒක මොනවාද අඩුපාඩු කියලා හොයලා බැලුවා. ඒකින්ද අපිට මේ ගමන හොඳට කරගන්න පුළුවන් වුණා. ඒකේ කොච්චර හොඳට කරගන්න පුළුවන් වුණාද කිව්වොත් අන්තිම තුන්වෙනි වාරේ මට ෆිසික්ස් වලට 97ක් තිබ්බා. ඒ තරමට හොඳට අපිට මේ පාර හදලා දුන්නේ මේ අපේ ඉස්කෝලේ සර්ලා තමයි. ඒ විදිහට අපිට කරගන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සන්තෝෂයි සහ ආඩම්බරයි. මේ අනතුරුව මේ ජයග්‍රහණය පිළිබඳව අපි සමගින් කතා කරන්න මහින්ද විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති අනුර ආදිහෙට්ටි මහත්මයා එකතු වෙනවා. සර් මේවර උසස් පෙළ ප්‍රතිඵල ගැන කතා කරද්දී අපි විශ්ලේෂණය කරද්දී මේ ප්‍රතිඵලය තුලින් සෑහෙන දෙයක් නිරූපණය වෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා පාසලක් තුලින් ජීව විද්‍යාංශය, කලාංශය, වාණිජාංශය මේ හැම අංශයකම ප්‍රතිඵල පාසලක අධ්‍යාපන සංවර්ධන අවශ්‍ය වෙනවා. ඔබතුමන් මේ ප්‍රතිඵලය කොහොමද දකින්නේ? පාසල තුල අධ්‍යාපන සංවර්ධනය තුල මේ සියලු අංශයකම දායකත්වය ඔබතුමන් ලැබිලා තියෙනවා. ඒක නිරූපණ විදිහට අපිට මේ ප්‍රතිඵල දක්න ලැබෙනවා. ඔබතුමන්ට මේ ප්‍රතිඵලය සහ මේ අංශ සියල්ලකම කළමනාකාරීත්වය, මේ සමබරතාවය, මේ අධ්‍යාපන සංවර්ධනය පිළිබඳව ඔබතුමන්ට මොනවද අදහසක් තියෙන්නේ? ඇත්තටම පුතා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කියලා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ හෝ කීප දෙනෙක්ගේ උත්සාහයක ප්‍රතිඵලයක් නෙවෙයි. මේක කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේ තුලින් ලබා ගන්නා ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. ඇත්තටම පාසලේ දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව වෙහෙසමන්ස් වෙලා කටයුතු කරනවා වගේම ඒ දරුවන්ගේ දෙමාපියන් යම්කිසි කැපකිරීමක් සැලකිය යුතු කැපකිරීමක් කරනවා වගේම විදුහල්පතිතුමන් ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලයේ මඟ පෙන්වීම, ඒ වගේම ගුරුවරුන්ගේ කැපවීම, ඒ විතරක් නෙමෙයි ආදිස් සංගම්, ඒ වගේම පාසල් සංවර්ධන සමිති, ඒ වගේ සියලුම දෙනාගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මහින්ද විද්‍යාලයේ මේ ජයග්‍රහණ ලබාගත්තේ කියන එක තමයි මගේ විශ්වාසය. අනතුරු අපි සමග එකතු වෙනවා මහින්ද විද්‍යාලයේ විද්‍යා අංශ ප්‍රධානී චන්දන කාර්යවසන් මහත්මයා. විද්‍යා අංශය තුල අපිට ඉලක්කමක් විදිහට දිස්ත්‍රික් ප්‍රථමයා ඉස්මතු වුවත් විද්‍යා අංශය තුල සෑහෙන ජයග්‍රහණ ගණනාවක් තියෙනවා. විශේෂයෙන් දිස්ත්‍රික් කුසලතාවයන් ගණනාවක් තියෙනවා. ඒ වගේම මුළු දිවයිනේම කුසලතාවයන් ගණනාවක් විද්‍යා අංශය තුල මේ වසරේදී උසස් පෙළ ප්‍රතිඵල තුල නිරූපණය වෙනවා. අපි සමග එකතු වෙන්නේ මේ ලාභ විද්‍යා අංශ ප්‍රධානී. ඔබතුමන්ගේ මේ ප්‍රතිඵලය, මේ වසරේ ප්‍රතිඵලයට පාසල තුල විද්‍යා අංශයේ මොන වගේ පසුබිමක්ද නිර්මාණය වුණේ? ඇත්තටම අපේ විද්‍යාංශයක් විදිහට ජීව විද්‍යාංශය සහ භෞතික විද්‍යාංශය කියලා අංශ දෙකක් තියෙනවා. ඒ අංශ දෙකේ දරුවන්ට අපි පළමුවෙන්ම ඉගෙනීමේ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව ඉටු කරා. ඒ වගේම විද්‍යා ප්‍රායෝගික වැඩමුළු අපි පැවැත්වුවා. මේ සියල්ලක්ම කරන්නේ ආදරණීය ගුරු මණ්ඩලය සාමූහිකව එකා වගේ එකතු වෙලා තමයි අපි මේ දරුවන්ට මේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉටු කරන්නේ. ඒ වගේම අපි බොහොම සතුටු වෙනවා අපේ ජයග්‍රහණ ජීව විද්‍යාංශයේ පළවෙනි ස්ථානයේ, ගණිතාංශයේ දෙවෙනි ස්ථානයේ ඇතුළු ගණිතාංශයේ තව ඉන්නවා මුල් 10 දෙනා අතර 6 දෙනෙක් දරුවන් 6 දෙනෙක් අපේ විද්‍යාලය නියෝජනය කරනවා. ඒක ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා මේ සියලුම දරුවන්ගේ අනාගතය ජීවිතය සාර්ථක වේවා කියලා. ඒ වගේම මහින්ද විද්‍යාලයට තවත් විද්‍යාංශයට තව තවත් කීර්තිය ලැබෙලේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනතුරු අපි සමග එකතු වෙනවා මහින්ද විද්‍යාලයේ කලාංශ ප්‍රධානී සනත් අනුර කුමාර මහත්මයා. සර් මහින්ද විද්‍යාලය තුල අංශයක් විදියට කලාංශයෙන් මෙවර දිස්ත්‍රික් ප්‍රථමය, වගේම නීති පීඨයට සෑහෙන ශිෂ්‍යාංග ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශය මේ වසරේදී මහින්ද විද්‍යාලයේ කලාංශ ශිෂ්‍යයන් ගණනාවක් උදා කරගන්න සමත් වෙනවා. මේ ප්‍රතිඵලයට ආපු ගමන් මාර්ගය තුල පාසල තුල අංශයක් විදියට කලාංශය මේ ගෙවුණු කාලය තුල මොන වගේ පසුබිමක්ද නිර්මාණය වෙන්නේ? මේ ඔබතුමා අංශ ප්‍රධානියා විදියට මේ ප්‍රතිඵලයට පාසලේ කලාංශයේ ගුරුවරුන්ගේ මොන වගේ දායකත්වයක්ද ලැබුණේ? වසර 133ක අභිමානවත් මහින්ද විද්‍යාලයට කලාංශයෙන් හැමදාමත් සංවේදී පුරවැසියන් තමයි බිහි කළේ. ඒ වගේම
විශේෂයෙන්ම කලාංශයේ අධ්‍යාපනික කටයුතු මෙන්ම බාහිර කටයුතු කරන විශාල සිසු ප්‍රමාණයක් කලාංශයේ හැමදාමත් ඉන්නවා. 2024 වර්ෂය ඊටත් වඩා විශේෂ වර්ෂයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද 2024 වර්ෂයේ නීති පීඨයට ඇතුළත් වන සිසු ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් සහ වර්තමාන විදුහල්පති ජනපේද හේමතුමන්ගේ සහයෝගය සහ විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන කටයුතු සම්බන්ධ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ සහයෝගය මත විද්‍යාලයේ කලාංශයේ මේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම මෙහිදී මා විශේෂයෙන්ම අගය කොට සලකනවා. විශේෂයෙන්ම කලාංශය තුළ කිසියම් වූ ක්‍රමවේදයක් අනුව අපි සඳහන් කරොත් පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ විශේෂ වැඩසටහන් මගින් විශේෂයෙන්ම සුහුරු පන්ති කාමර භාවිතය තුලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් හොඳට ආකර්ශනීය විදිහට පන්තිකාමර ඉගැන්වීමක් සිදු කිරීමට කලාංශයේ ගුරුවරුන් විශේෂයෙන් දායක වූ බව මම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එමෙන්ම මෙහිදී කලාංශයේ දරුවන්ගේ කැපවීම මම අගය කරනවා. මොකද සාපේක්ෂ වශයෙන් සියලුම දරුවන් කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා ව්‍යාපෘති කටයුතු මෙන්ම කලාංශයේ කලා දිනය පැවැත්වීම සහ අධ්‍යාපන චාරිකා වගේ වැඩසටහන් ආගමික උත්සව වැඩසටහන් පැවැත්වීම වැනි කටයුතු වලින්ද ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කර ගැනීමට කලාංශයේ උකට සලසා තිබුණා. කොහොම වුණත් අනාගතයේදී කලාංශය තව මේ විද්‍යාලය තුළ මීටත් වඩා හැකියාවන්ගෙන් යුතු දරුවන් බිහි කිරීම සඳහා කලාංශයේ තියෙන භෞතික සම්පත් මානව සම්පත් මම හිතන්නේ ප්‍රමාණවත් තරමට තියෙනවා. ඒ තුලින් තවත් මේ වර්තමාන දරුවන්ටත් මගේ යෝජනාව මේවයින් උපරිම ප්‍රයෝජන අරගෙන විද්‍යාලය බැබළවීමට කටයුතු කරන්න. මහින්ද විද්‍යාලය තුළ කලා විද්‍යාංශ වගේම මේ වසරේදී දිස්ත්‍රික් කුසලතාවගතෙන් වාණිජ්‍ය අංශයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයක් බිහි කරන්න මහින්ද විද්‍යාලය සමත් වෙනවා. ඉතින් මේ අතරදී අපිත් එක්ක එකතු වෙනවා මහින්ද විද්‍යාලයේ වාණිජ්‍ය අංශ ප්‍රධානී රුවන් සර් අපි අද දවසේදී සම්බන්ධ කරගන්න නොහැකි වුණත් වාණිජ්‍ය අංශයේ ප්‍රථමයක් දී වෙන්නේ මහින්ද විද්‍යාලය තුලින්. වගේම වාණිජ්‍ය අංශය තුලිනුත් සෑහෙන්න විශ්වවිද්‍යාල ප්‍රවේශ ගණනාවක්ම මේ වසරේදී උසස් ප්‍රතිඵලය තුල වාණිජ්‍ය අංශය සතු කරගන්න සමත් වෙලා තිබෙනවා. මේක අපි අර කලින් කතා කරා වගේ ඉලක්කමක් විදිහට පෙවුනට මේ ඉලක්කමට යන්න සෑහෙන්න වගකීමක් සෑහෙන්න කාර්යභාරයක් පාසල තුල වාණිජ්‍ය අංශයේ විදිහට ඔබතුමන්ගේ නායකත්වයේ තුල සිද්ධ වෙන්නේ නැති. කොහොමද මේ ගමන ඔබතුමන්ගේ පාසල තුල පවතින භෞතික සම්පත් ඒ වගේම පාසලේ වාණිජ්‍ය අංශයේ ගුරුවරුන්ගෙන් මොන වගේ දායකත්වයක්ද මේ ශිෂ්‍යයන්ගේ ජයග්‍රහණ ලැබුණේ? පුතා වාණිජ්‍ය අංශය විදිහට ගත්තහම අපි කුඩා අංශයක් ඇතරම අපේ සිසුන්ගේ ළමයින් 120ක් වගේ ප්‍රමාණයක් පන්ති 3ක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපේ ආචාර්ය මණ්ඩලය ගත්තොත් 10 දෙනෙක් විතර තමයි ඉන්නේ. නමුත් ඒ අදනාම වගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගීම් කටයුතු සඳහා දායක වෙනවා. ඒ අනුව ඔවුන්ගේ දැනුම ඉතා ඉහළ මට්ටමක ඒ වගේම යාවත් කාලීනව පවතිනවා. ඒ වගේම අපේ භෞතික සම්පත් ගත්තොත් අපිට ස්මාර්ට් පන්ති කාමර ඒ වගේ පහසුකම් විද්‍යාලය විසින් සපයලා දෙනවා. ඒ සඳහා විශේෂ දායකත්වයක් විදුහල්පතිතුමන් කළමනාකරණ මණ්ඩලය ඒ වගේම අපේ ආදිශීල සංගමය ඒ සඳහා දායකත්වය ලබා දෙන මේ සියලු පහසුකම් ඒ වගේම අපේ ගුරුවරුන්ගේ සුවිශේෂී හැකියාවන් භාවිතා කළ තමයි අපි මේ ප්‍රතිඵලය ළඟා කරගෙන තියෙන්නේ. අපි ඉදිරියටත් කටයුතු කරන්නේ ඒ සමග. ඉතින් අංශයක් විදියට මේ ලබාගත් ජයග්‍රහණය ඉතාම සතුටටපත් වෙනවා. දිස්ත්‍රික් කුසලතාවය එක නැත්නම් දිස්ත්‍රික්කේ පළවෙනි වාණිජ්‍යංශයෙන් මෙවර බිහි වෙලා තියෙනවා. ඇත්තටම වසර 8කට විතර පසු තමයි දිස්ත්‍රික් කුසලතාවයක් අංශය ලබාගෙන තියෙන්නේ. ඊට අමතරව අනිකුත් සිසුන් 25 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් මෙවන්ට විශ්වවිද්‍යාල වරම් ලබාගෙන තිනවා. තවමත් ප්‍රතිඵල ලබා දෙන්නේ නැති සිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අනුව ප්‍රතිඵලය මිලොඩා ඉහළ වේ කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපේ සමත් ප්‍රතිශතය ගත්තත් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. 83% වගේ මට්ටමක පවතින සමත් ප්‍රතිශතය සමස්ත විභාගයට සම්බන්ධ වුණු සිසුන්.
ඕස දැන් මේ වීඩියෝ පටේ නරඹනව ඇති මේ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කරලා තාම උසස් පෙළ හැදෑරීමේ විෂය ධාරාව තෝරගන්න බැරි වෙච්ච මහින්ද විද්‍යාලය තුලින් උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ශිෂ්‍යයන් ඔබතුමන් මොන වගේ පණිවිඩයක්ද අරගෙන යන්නේ ශිෂ්‍යයන්ට? ඇයි වාණිජාංශය තෝරාගත යුත්තේ? වාණිජාංශය තෝරා ගැනීම තුලින් මොන වගේ දෙයක් ජීවිතයට මොන වගේ දෙයක් ඔවුන්ගේ අනාගතයට ලැබෙයි කියලාද ඔබතුමන් කියන්නේ වාණිජාංශයේ ප්‍රධාන විදියට? ඇත්තෙන්ම ගොඩක් බහුතර සිසුන් ඉහළ ප්‍රතිඵල ලබා ගත්තාම ජීව විද්‍යාව ඒ වගේම භෞතික විද්‍යාව කියන්නේ ඉංජිනේරුවෙක් වෙන්න තමයි සිහිනම වන්නේ. නමුත් වාණිජාංශය ගත්තොත් ඒක සුවිශේෂී. ගොඩක්ම වෙලා තියෙන්නේ මේ අන්තයට සම්බන්ධ වෙලා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගත්තාම Tamanට කරගන්න පුළුවන් තනතුරු මොනවද, රැකියාව වෙන්න පොදේ මොනවද තියෙන්නේ කියන එක අවබෝධයක් නැහැ. ඇත්තෙන්ම සමහර ළමයි එම විමාංශයට ප්‍රවේශ වීම ඉහළ මට්ටමේ ප්‍රතිඵල තියෙන සිසුන් ප්‍රවේශ වීම පොඩි අඩුවක් තියෙන වර්තමානයේ වන විට ඒක නොදැනුවත්කම නිසා තමයි ඇත්තටම සිදු වෙන්නේ. වර්තමානයේ අපි ගත්තොත් වරලක් ගණකාධිකාරීවරයෙක්, මැනේජර් කෙනෙක්, ඒ වගේම මාකටර් කෙනෙක් වුණොත් ඇත්තටම ඉතා ඉහළ මට්ටමේ වැටුපක් ලබා ගන්න පුළුවන් වෘත්තීයන් විදියට පවතින. ඒ වගේම මේ ශාස්ත්‍රවලට ප්‍රවේශ වෙන පිරිස අඩු නිසා රැකියාවේ දපලේ උන්ට ඉහළ වැටුප්තලයන් හිමි වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා මෙවර සාමාන්‍ය පෙළ ලියලා ඉන්න සිසුදරුවන්ගෙන් තමන් මාධ්‍ය විෂය ධාරාව තෝරාගෙන ඉහළ මට්ටමේ තැනකට යන්න උත්සාහ කරන්න කියලා. ඉස්සර දක්ෂව සිටිත් සරඹ පෑ සසර වෘත්තෙන් ඇස් වහක් නැහැ. අදත් එහෙමයි. හෙටත් ඒ තැන් ඉස්තෝ වෙන්නේ.